ආවසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට ශිෂ්‍යත්ව පෙරහුරු පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු ගුරුතුමිය සහභාගී වූ උත්සවයකට පොලිස් පරිවාරක රථ ලබා දීම පිළිබඳව පසුගිය දවසක සමාජයේ අතිශය කතාබහට ලක් වුණා. අදාළ ගුරුවරිය විසින් පැවැත් වූ ශ්‍රී ලංකාවේ දැවැන්තම ශිෂ්‍යත්ව හපනුන් ඇගීමේ සම්මාන උළෙල නමින් උත්සවයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වා තිබුණා. එම උත්සවයේ සජීවී විකාශයද අන්තර්ජාලය හරහා ප්‍රචාරය කර තිබුණා. කෙසේ වෙතත් ඊයේ දිනේ හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය සිය මුහුණු පොතේ මෙවැනි සටහනක් පළ කර තිබුණා. 2024 ශිෂ්‍යත්ව හපනුනි අවසරයි. අවාරේ හමු ප්‍රේමනීය මිනිසුනි, යලි දිනයක හමුවේ දැන් නොදන්නා නමුදු ඔබ වෙනුවෙන් මේ ආදරයෙන් ලියා තබමි. බොහෝ කල් රැඳීමට නොහැකි වුවද සෙනෙහබර මතක පමණක් ඉතිරි කර නික්ම යාම ගැන ස්තුති වෙමි. ජීවිතයේ එක් කාෂ්ඨක සමයක මල් වැහි සලා ඉරිතලුණු හද සරු කරවීමට ඔබගත් වීරය මතක පොත තුළ නොමකා තබා ගමි. වෙනස් වන ලොවක වෙනස් වන මාවත්වල තනි තනිව ගමන් කිරීමට සිදුවීම දෛවයයි සිතා සිනාසී ඔබට සමුදෙමි. දිනක එක් අහසක් යට අහම්බයක් වන තෙක් කොහේ හෝ තැනක වුවද සතුටින් හිඳීමට හද පත්ලෙන්ම ආශිර්වාද කර සෙමෙන් නික්ම යමි.